ඔන්න ඉතින් ගමේ නඩේ කටියත් එක්ක අනුරාධපුරේ ඇවිල්ලා සිල් ගන්න දවස් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම උදේ පාන්දර 3ට විතර ඇහැරලා කිරි ආහාර පූජා කිරීම සඳහා කිරි ආහාර ටික හදාගත්තා. ඉතින් හදලා ඒක ලස්සනට සරසලා මේ තියෙන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට සහ රුවන්වැලි මහා සමිඳුන්ට පූජා කරන්න පිළියෙල කරගත් කිරි ආහාර. ඉතින් උදේ පාන්දර 6ට විතර අපි මේ කිරි ආහාර ටිකත් අරගෙන මුලින්ම ගියේ රුවන්වැලි මහා සමිඳුන් වැඳ පුදා ගන්නට. ඉතින් පේනව නේද උදේ පාන්දරට හිමිදිරි පාන්දර රුවන්වැලි මහා සමිඳුන් දිස්සෙන අපූර්ව මේ දසන දැක ගන්න මගේ ඇස් දෙක නම් ගොඩාක් පින් කරලා තියෙනවා. ඉතින් මම හිතුවේ නැහැ මෙච්චර සෙනග කන්දරාවක් මේ උදේ පාන්දර මේ පූජා භූමියේ හිටීවි කියලා. හැබැයි ඉතින් විශ්වාස කරනවද? අපි හදාගත්ත කිරි ආහාර ටිකවත් ගත්ත මල් ටිකවත් පූජා කරන්න ආසනයක්වත් තිබුණේ නැහැ නිදහසේ. ඉතින් තවත් අයගේ ආසනත් එක්ක අපි ඒ ටික හරි අපූර්වට බෙදාගත්තා. ඉතින් බලන්නකෝ මේ ලක්ෂ සංඛ්‍යාත මල් පූජා කරන්න උදේ පාන්දර පිරිසිදු හිතින් කොච්චර බැතිමතුන් මේ පුණ්‍ය භූමියට ඇවිත් තියෙනවද? රුවන්වැලි මහා සමිඳුන් අවස්ථා කීපයකදීම ගොඩාක් සැරයන්වලදී වැඳ පුදා ගත්තත් මගේ ජීවිතයේ පළවෙනි වතාවට තමයි මේ තරම් හිමිදිරි පාන්දර රුවන්වැලි මහා සමිඳුන් වැඳ පුදා ගන්නේ සහ රුවන්වැලි මහා සමිඳුන් අභියස සිල් ගන්නේ. ඉතින් අපි පිළියෙල කරගත් කිරි ආහාර ටික පූජා කරලා ගත්ත මල් ටිකත් පූජා කරලා ඊට පස්සේ අපි සිල් සමාදන් වීමට ලෑස්ති වුණා. ඉතින් මෙතන වැඩම ඉන්නේ අපිව මේ ගමනට අපිව මේ පුණ්‍ය ක්‍රියාවට දායක කරගත් අපේ ගමේ පන්සලේ උතුම් සංඝරත්නය. ලොකු හාමුදුරුවෝ ඇතුළු සියලුම හාමුදුරුවන්ට අපි පින අනුමෝදන් වෙත්වා. ඉතින් ඊට පස්සේ අපි රුවන්වැලි මහා සමිඳුන් අභියසදී සිල් අරගෙන සිල් ගත්ත දවස ගත කරන්න අපි ගියේ රුවන්වැලි මහා සමිඳුන් හා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අතර පිහිටි ගහක් යටට. මොකද ලොකු සෙනග කන්දරාවක් ඉන්න තැනක සිල් ගන්න එක ටිකක් අපහසු කාර්යයක් හින්දා නිදහසේ සිල් ගන්න පුළුවන් තැනක තමයි අපි මේ අවස්ථාව මේ දිනය ගත කළේ. ඉතින් මට හිතෙනවා සසරේ කොතනක හරි මේ විදිහට මේ වගේ පුණ්‍ය ක්‍රියාවකට දායක වෙන්න මාත් මගේ අම්මත් ලොකු පිනක් කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. කියන්න ඕනේ දෙයක් තියෙනවා. මගේ කලින් වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති මේ සිල් ගන්න දවසට කලින් දවසේ හවස මහා ලොකු වැස්සක් වැස්සා කියලා. හැබැයි ඉතින් අපි සිල් ගන්න දවසේ එක වෙහි බිඳකින්වත් අපිට බාධාවක් වුණේ නම් නෑ සත්තයි. සිල් ගත්තෙන් පස්සේ සිල් පවාරණය කරලා අපි ආපහු අපේ නවාතැන්පලට ඇවිල්ලා ගෙවල් බලා අපේ නිවෙස් කරා යන්න පිටත් වුණා. ඒ දවස හරිම සැහැල්ලු දවසක්. හිතට නෙතට සැනසීමක් ලැබිච්ච දවසක්. සසරේ කරපු පිනක් ඉස්මතු වෙච්ච දවසක් කියලා මම විශ්වාස කරනවා. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින පින් බිමක ඉඳලා සිල් ගන්න ලැබෙන එකත් පිනක් නෙවෙයිද? එක දවසක් හරි උත්සාහ කරලා බලන්න. ඒ නිවීම සැනසීම ඔයාලටම දැනේවි. ඉතින් සිල් අරගෙන අපි මේ ගෙදර එන අතරතුර උදේ පායපු ඉර අවරට යන තව පැය කීපයක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් ඉරත් අවරට යන මේ වෙලාවේ අපිත් හෙමින් ගෙදර යන ගමන් තව අතරමඟද එකම එක දෙයක් බලාගෙන යන්නයි මේ ලකලෑස්තිය. මොකද දන්නවද? එන්නකෝ ඔයාලා දැකලත් ඇති දන්නාත් ඇති. මේ තියෙන සඳහිරු සෑය. ඉතින් ගෙදර යන ගමන් සඳහිරු සෑයත් වැඳ පුදාගෙනම ගෙදර ආවා. බලන්නකෝ ඉර බැසගෙන යන මේ මොහොතේ සඳහිරු සෑයේ තියෙන පින් පාට පින්බර මේ දසුන දකින්න ඔයා මම ගොඩාක් පින් කරලා තියෙනවා. ඉතින් දැන් නම් කල වේලාවත් හරි ගෙදර යන්න. ඉතින් සඳහිරු සෑයත් වැඳගෙනම ගෙදර යමු. පුංචි යෝජනාවක් කරන්න තියෙනවා අන්තිමට. මොකද දන්නවද? පුංචි දුවල පුතාලා මේක දකිනවා නම් එහෙම නැත්නම් පුංචි දුවල පුතාලා ඉන්න මගේ සහෝදර සහෝදරියෝ මේක බලනවා නම් පොඩි දෙයක් එයාලට පොඩි කාලේ ඉඳලම හුරු කරන්න.
එයාලටත් පින් පොතක් වගේ දෙයක් ලෑස්ති කරගත්තතින් ඒක ලොකු වෙනකොට එයාලට පුරුද්දක් වේ. බැංකු පොතක් වගේම පින් පොතක් තියෙන එකත් ගොඩක් වටිනවා. පුරුද්ද ලොකු වෙනකොට ඇබ්බැහි වීමක් වේ. පින් රැස් කරන්න ඇබ්බැහි වෙන එකත් ලොකු පිනක්. ඉතින් ඒ යෝජනාවත් කරන ගමන් අදට මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න. අන්තිමටම බලන්නකො සඳහිරු සෑය රාත්‍රියට කොච්චර ලස්සනයිද කියලා. එහෙනම් ගිහින් එන්නම්.